මෙවරද අපි ගමන් කරන්නේ කොළඹට නුදුරින් පිහිටි තවත් නිස්කලංක පරිසරයක පිහිටි හෝටලයක රැයක් ගත කිරීමටයි. ඒ වාද්දුවේ ලායා බීච් හෝටලයයි. මේ එම හෝටලේ කාරුණික කාර්ය මණ්ඩලයයි. මේ ඔවුන් අපට ලබා දුන් කාමරයයි. සුන්දර වටපිටාවක් තිස්වන කුඩා බැල්කනියකින් සමන්විත මේ කාමරය ටී කොෆී පහසුකමින්ද යුක්ත විය. මේ එදිනෙදාවල් ආහාරයයි. තරු පහේ හෝටල්වල මෙන් විවිධ ආහාර වර්ගවලින් යුක්ත නොවුනද ගෙවන මුදලට සරිලන රසවත් ආහාරයක් ලබා දීමට ඔවුන්ට හැකියාව තිබිණි. ඉර බැස යන සන්ධ්‍යා යාමේදී හෝටලයේ අවට අප දුටු පරිසරයයි මේ. මේ ඔවුන් අපට ලබා දුන් රාත්‍රී ආහාර වේලයි. අප ඉල්ලූ සැනින් අවශ්‍ය පරිදි රසවත් ආප සාදා දුන් නිස්සංක මහතාටද ස්තුතිවන්ත වෙමු. පසුදෑ උදෑසන අප දුටු හෝටලේ අවට සුන්දරත්වයයි මේ. හෝටලයේදී මිහිරි සංගීතයේ සැපයූ කණ්ඩායමයි මේ. මේ ඔවුන්ගේ උදෑසන ආහාර වේලයි. ඉතින් ඔවුන් අපට ලබා දුන් සෑම රසවත් ආහාර වේලකට මෙන්ම සෑම විටම සහාය දුන් කුසුම් මහත්මිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙමු. එලෙසම වීඩියෝ නැරඹූ ඔබටද මා ස්තුතිය පුද කරන අතර මාගේ Travel Time World Rush YouTube channelයේ foreign tours ලෙස සර්ච් කිරීමෙන් ලෝකයේ රටවල් කිහිපයකම තොරතුරු දැක බලාගත හැකි බවද සතුටින් දන්වමි. එසේනම් මාගේ channel subscribe කරනු ඇතැයිද විශ්වාස කරන අතර ඔබට සුබ දවසක් පතමි.